දන්නවනේ කැම්පස් එකේදී ගෙන කොක්ක මටත් හම්බුණා. කතාවක් තියෙන්නේ මටම මවපු කෙනා කියලා. ඔව් ඇත්ත. එයාව නම් මවලා තිබ්බේ මටම තමයි. ආදරය කියන්නේ මොකක්ද කියලා ඇත්තටම පෙන්වුවේ එයා. නොගැලපුණු තැන් හරි ලස්සනට ගලපන්න එයා දැනන් හිටියා. හැබැයි දවසක් ආවා ඈතින් පායපු තරුවක් අපේ කතාවට වින කරපු. මං අහන්නේ ඇත්තටම තරුවකට පුළුවන්ද එහෙම කරන්න? තරුවට වරදින්න බැරිද? නෑ, ඒක නෙමේ හේතුව. හැමෝම අපිට වඩා තරුව විශ්වාස කරපු එක. මේ පායන්න කලින්ම තරුවකින් අලු කළ මගේ කතාව. හෙලෝ අම්මා. ඔව් අම්මා දැන් තමයි ලෙක්චර්ස් ඉවර වුණේ. අම්මා මොකද අතෙන්ට ගියාද? හරි අම්මා බලන්නකෝ ඒකට මොකද වෙන්නේ කියලා. බලලා මට කෝල් එකක් දෙන්නකෝ. මං තියන්නම් බුදු සරණයි. හලෝ හෙලෝ අතෙල්. ඔයා කොහෙද ඉන්නේ? මම ට්‍රිකල් මුද්‍රේ ඉන්නේ. හරි මම එන්නම්. හරි පරිස්සමෙන්. හරි බුදු සරණයි. අද ලෙක්චර් ඉවරෙන් පරක්කු වුණා නේද? සර් ලෙක්චර් එක ඉවර කරේ ටිකක් පරක්කු වෙලා. අම්මා අතනට ගියාද? අම්මා එතනට ගිහිල්ලා තිබ්බා. මං කෝල් එකක් කරගත්ත වෙලාවෙ නම් කිව්වා බලලා කියන්නම් කියලා. මේ ඩිසයින් වගේක් තියෙනවා. අර ආර්ට් කම්පිටිෂන් එකට දෙන්න. මේ මට අඳින්න හොඳ ඩිසයින් එකක් සිලෙක්ට් කරලා දෙනවද? මේ තියෙන්නේ මේක එකක්. මේකත් මම කැමතියි අඳින්න. මට ලේසි එක අඳින්න. ඔයා මට හොඳ එකක් සිලෙක්ට් කරලා දෙනවද? මේකත් හොඳයි නේ. මේ අහන්න මිනිස්සු මොන දේ සිද්ධ වුණත් අහසේ තියෙන තරුවකට බෑ ඔයාවයි මාවයි වෙන් කරන්න. මම ඒක වෙන්න දෙන්නෙත් නෑ. අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා. දැන් ඔයා හිතන්න එපා.
අපි දෙන්න එළියට ඇවිදින්න යන්න. අනේ අද බෑ සෙල්. මට මූඩ් එකක් නැහැ. එහෙනම් කමක් නෑ අපි යන් හොස්ටල් වලට. මොනවා හරි අමතක වුණාද? අමතක කරනවා. අසෙල් අම්මා